කොහොමද ඔයාලට දැන් ටිකක් හවස් වෙලා මම මේ හදාගන්න යන්නේ කැපිචුනෝ එකක්. ඒකට අවශ්‍ය ඉන්ස්ටන්ට් කොෆි, සීනි සහ උණු වතුර චුට්ටක් දාලා මේක හොඳට ලයිට් බ්‍රවුන් කලර් ක්‍රීම් එකක් වෙනකන් බීට් කරගන්න ඕනේ. ඔන්න ඔයාලට කුරුළු සද්දත් ඇහෙනවා ඇති. ඔන්න මේක බීට් කරන අතරේ පොඩි ගොසිප් එකක් කියන්නම්කෝ. දැන් අපි මේ කොෆි එකක් එහෙම බීලා යන්න හදන්නේ පොඩි ගමනක්. ඒ ගමනට ඔයාලවත් එක්කන් යන්න. එහෙනම් දිගටම එකතු වෙන්නකෝ වීඩියෝ එකත් එක්ක. ඔන්න ඉතින් කොෆි මික්ස් එක රෙඩි. දැන් තියෙන්නේ ඒකට අවශ්‍ය කිරි ටික බීට් කරගන්න. මේ කිරි රත් කරලා ගන්න ඕනේ. රත් කරගත්ත එහෙමත් නැත්නම් උණු කිරි තමයි මේ චුට්ටක් බීට් කරගන්නේ. කිරි ටිකත් මේ විදිහට විනාඩියක් විතර බීට් කරලා දැන් තියෙන්නේ මේක ලස්සනට සර්ව් කරගන්න. ඔන්න කිරි ටිකත් හරි. දැන් බලමුකෝ අපි කොහොමද මේක ලස්සනට සර්ව් කරන්න කියලා. ඔන්න ඉතින් කලින්ම කියන්න ඕනේ මම කැපිචුනෝ ආර්ට්ස් නම් දාන්න දන්නේ නැහැ. අනිත් එක මේ වෙලාවේ පොඩි ඩිසයින් එකක් දාන වෙලාවකුත් නැහැ. ඒක නිසා මම මේක චුට්ටක් ලස්සනට ටූත් පික් එකක් අරගෙන නීට් කරගන්න තමයි යන්නේ. ඉතින් ලස්සනට රසට හදාගත්ත මේ රසවත් චුනෝ එකත් බීලා එන්නකෝ බලන්න මම කොහෙටද යන්නේ කියලා. ඔන්න බලන්නකෝ අපි කොහෙටද ආවේ කියලා. අපි ආවේ ආකේඩ් එකේ තියෙන සෙලිබ්‍රිටි වැක්ස් මියුසියම් එක බලන්න. මේක හදලා තියෙන්නෙත් කැන්ඩි වැක්ස් මියුසියම් එකේ නිර්මාණකරුවන් දෙදෙනාම තමයි. මේකේ එන්ට්‍රන්ස් ටිකට් එක හැබැයි 1500ක් වෙනවා එක්කෙනෙක්ට. මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක බලන්නකෝ එන්ට්‍රන්ස් එකේම ඉන්නේ කවුද කියලා. ඇමරිකාවෙන් ලංකාවට වැඩම කරපු පඤ්ඤාකර ස්වාමීන් වහන්සේගේ ලස්සන ප්‍රතිමාවක් තමයි අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ. ඊළඟට අපිට හම්බ වෙනවා ප්‍රොෆෙසර් සුනිල් ආරියරත්නයන්, ප්‍රොෆෙසර් කාලෝ ෆොන්සේකා, පණ්ඩිත් WD අමරදේවයන් වගේ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික විදේශ රටවල් වල කලාකරුවන්, නායකයින්, ක්‍රීඩකයින් වගේ සියලු දෙනාම මෙතන දැක ගන්න පුළුවන්. බලන්නකෝ කොච්චර ලස්සනයිද, කොච්චර මහන්සියක් වෙලා මේ නිර්මාණ කරනවද කියලා. මේ ඉන්නේ ලයනල් රන්වල මහත්මයා. එතුමා භාවිතා කරපු බෙර කියලා තමයි මෙතන ගයිඩ් කරන්න ඉන්න ගර්ල්ස්ලා මෙන්න මේ බෙර පෙන්නලා අපිට කිව්වේ. මේ ඉන්නේ ඩොක්ටර් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා. එතුමා රේඛාව චිත්‍රපටයට භාවිතා කරපු ඔරිජිනල් කැමරා එක තමයි මේ ඕගොල්ලෝ දකින්නේ. ඊළඟට අපිට හම්බ වෙනවා මාල්නී ෆොන්සේකා මහත්මිය, එතකොට රවින්ද්‍ර රන්දනිය මහත්මයා, ශ්‍රයන්ත මෙන්ඩිස් මහත්මයා වගේම කවුරුත් ආදරය කරන මහේන්ද්‍ර පෙරේරා මහත්මයා. මේ අය ළඟ ඔයාලට ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. ඒකට කිසිම බාධාවක් නැහැ. ඊළඟට මේ ඉන්නේ වේදිකා නාට්‍ය නිර්මාණ ශිල්පීන්. ඉතින් ඔයාලා මේ අය දුටු පමණින් හඳුනනවා ඇති. මේ නිර්මාණ කරපු නිර්මාණකරුවන් ගැනත් විස්තරයක් මම දාලා තියෙනවා. මේක අන්තිම. ඔයාලා ඒකත් බලන්න අමතක කරන්න එපා. මේ ඉන්නේ ලෝ ප්‍රකට පුද්ගලයන්. නෙල්සන් මැන්ඩලා, ස්ටීව් ජොබ්ස්, ඇල්බර්ට් අයින්ස්ටයින් වගේම ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගෙත් ලස්සන ප්‍රතිමාවක් මෙතන දැක ගන්න පුළුවන්. ඉතින් එකිනෙක කෙස් ගහ හිටවලා මාස 3ක් විතර ගත කරලලු මේ නිර්මාණය කරන්නේ. ඔන්න ඊළඟට අපිට හම්බ වෙනවා එල්විස් ප්‍රෙස්ලි, බොබ් මාර්ලි, ඒ වගේම තමයි කවුරුත් ආදරය කරන පොප් කිං හෙවත් මයිකල් ජැක්සනුත් මෙතන ඉන්නවා. මේ අය ළඟත් ඕගොල්ලොන්ට ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. ඊළඟට අපිට හම්බ වෙනවා මේ දවස්වල ජනප්‍රිය ෆුට්බෝල් ක්‍රීඩක ලයනල් මෙසි, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ඒ වගේම තමයි ලෝක ප්‍රකට ශ්‍රී ලාංකික ක්‍රීඩක මුත්තයියා මුරලිදරනුත් මෙතන ඉන්නවා. බලන්නකෝ පණ පිටින් ඉන්නවා වගේනේ. ඉන්න අපි ආවා බොලිවුඩයට. රජනිකාන්ත්, එතකොට ශාරුක් ખાන්, අමිතාබ් බච්චන්, අයිශ්වර්යා රායි මේ අයත් ඉන්නවා මෙතන. හරියට නිකන් බොලිවුඩ් ගියා වගේනේ. බොලිවුඩ් විතරක් නෙමෙයි හොලිවුඩුත් තියෙනවා. ඔන්න බලන්නකෝ දන්න කියන අය ඉන්නවද කියලා. ඔන්න ඉස්සෙල්ලාම පේන්නේ ඉන්නවා
ලියනාඩෝ ඩිකැප්‍රියෝ. ඊළඟට ඉන්නවා රෝවන් ඇට්කින්සන් හෙවත් මිස්ටර් බීන්. තවත් ඔයාලා හඳුනන අය ගොඩාක් ඉන්නවා මෙතන. ඒ වගේම තමයි මෙතන මිෂන් ඉම්පොසිබල් එකේ ටොම් ක්‍රූසුත් ඉන්නවා. ඊට අමතරව බෲස් ලිවත් හදන්න අමතක කරලා නැහැ. ඔන්න ඔහොම තමයි මේ ලස්සන වැක්ස් මියුසියම් එක තියෙන්නේ. මේ ඉන්නේ අතුල හේරත් මහිම හේරත් කියන නිර්මාණකරුවන් දෙදෙනා. පිය පුතු දෙපළ. ඉතින් එහෙනම් ආදිට ගිහින් එන්නම්.